ඕකේ බොයිස් අපිට අද කතා කරන්න තියෙන්නේ ගියහතේ අපි කතා කරා ෆුල් ඉවර කරා නේද ඩයමන්ඩ් සෝරි කවුද ම්ම් අපි ඩයමෙට්‍රිකල් ඉවර කරානේ එතකොට අද තියෙන අපිට සිමෙට්‍රිකල් කතා කරන්න සිමෙට්‍රිකලුත් වෙරි සිම්පල් සිමෙට්‍රිකල් වල ඇත්තටම ඇති දෙයක් නැහැ එතකොට සිමෙට්‍රිකලුත් අර පැටර්න් එකම තමයි මේක සොරි අර පැටර්න් ඒ විදිහටම තමයි යන්නේ හරිද මං අපි අද එහෙනම් අපි ඒ ගැන කතා කරමුද මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මගේ හරි පේනවා ඇති කියලා හිතනවා ඕකේ සෝ සිමෙට්‍රිකල් පැටර්න් එක waves තියෙනවා boys 1 2 3 4 5 6 7 8 waves 9ක් තියෙනවා හරිද waves 9ක් තියෙනවා එතකොට waves 9ක් තියෙන නිසා මේ පැටර්න් එක හැදෙන්න පුළුවන් ඕන විදිහකට හරිද මෙහෙම හැදෙන්න පුළුවන් A B C D E F G H I මෙහෙම හැදෙන්න පුළුවන් හරිද එතකොට මෙහෙම B C D E F G H I මෙහෙම හැදෙන්න පුළුවන් මේක හැදෙන්න පුළුවන් අර නිශ්චිත පැටර්න් එකක් නැහැ ඒ කියන්නේ ඕන විදිහකට හැදෙන්න පුළුවන් මේ පැටර්න් එක කොහොම හරි waves අනිවාර්යෙන් 9ක් තියෙන්න ඕන ඒක තමයි මේන්ම රූල් එක එතකොට මේකෙදි රනින් වලදී no overlap ඊට පස්සේ horizontal විදිහට හැදෙද්දී අනිවාර්යෙන් overlap තියෙන්න ඕන හරිද රනින් වලදී overlap නොවි තියෙන්නත් පුළුවන් overlap වෙලා තියෙන්නත් පුළුවන් හැබැයි horizontal වලදී අනිවාර්යෙන් overlap වෙලා තියෙන්නේ එතකොට මේ හැදෙන්න පුළුවන් තැන් තමයි wave 2 in impulse ඊට පස්සේ terminal impulse වල ඊට පස්සේ flat වල A and B විදියට wave B in zigzag ඊට පස්සේ diametrical symmetrical and triangle as a wave එකක් විදියට ඊට combination එක wave එකක් විදියට ඊට පස්සේ x wave එකක් විදියට හැදෙන්න පුළුවන් එතකොට ওই ටික තමයි කතා කරන් තියෙන්නේ ඊළඟට අපි කතා කරන් තියෙනවා boys rules වල ඉතාමත් විශේෂ දෙයක් ගැන කතා කරන්න තියෙනවා මෙතනදී මේ පැටර්න් එකේ අපි similarity and balance හරිද similarity and balance මේක බලන්න ඕනේ. ඒ කියන්නේ අර අපි කලින් කතා කරා මතක ඇති. ඒ කියන්නේ adjacent wave හරිද? adjacent wave අන්නේ ඒවා අනිවාර්යෙන් මේක වෙන්න ඕන. එතකොට මේකෙදි boys දැන් මම මේක මකා ගන්න මෙන්න මේ pattern එක ගමු. සාමාන්‍යයෙන් බොහෝ දුරට මෙන්න මේ වගේ තමයි හැදෙන්නේ මේ common මෙන්න මේ හැදෙන විදිය හරිද? එතකොට මෙහෙම නොවි ඕන විදිහට වේව් 9ක් තියෙන සිමෙට්‍රිකල් පැටර්න් එකක් හැදෙන්න පුළුවන්. එතකොට මේකෙදි බොයිස් වෙන්නේ මෙන්න මේ A B C D E F G H I මේ waves එකිනෙකට එකක් සමානයි. ඒ කියන්නේ මේ A කියන එක C කියන එකට සමානයි. මම ඒක මෙහෙම දාන්න. A කියන එක C කියන එකට සමානයි. එතකොට C කියන එක D කියන එකට සමානයි. D කියන එක A B C D D නෙමෙයි E ඊගාවට E G G කියන එකට සමානයි මේක ඊට පස්සේ I කියන එකට සමානයි ඔයාලට පේනවාද මේ waves එකිනෙකට එකක් සමානයි මෙන්න මෙහෙම තමයි හැදෙන්නේ හරිද
මං මේ ගන්න ඕනේ මේ කියන්නේ සමානයි කියන්නේ මෙහෙම තමයි සාමාන්‍ය normal targets හරිද එතකොට ඊගාට දැන් මේ waves මේවට සමාන හරි මම මේ ගන්න ඉන්න එහෙම ගන්න හරි ඕකේ ඔන්න ඔන්න මෙහෙම තමයි voice pattern එක හැදෙන්නේ හරිද මෙහෙම තමයි pattern එක හැදෙන්නේ ඊගාවට මෙන්න මේ waves මේවත් එකිනෙකට සමානයි හරි. ඔන්න ඔහම සමානයි කියලා හිතාගන්න. එතකොට A කියන එක C කියන එකට සමානයි. අ, C කියන එක මේකට සමානයි. D E කියන එකට. ඊට පස්සේ E කියන එක G එකට සමානයි. G එක සමානයි I එකට. එතකොට මේ අ, එක පැත්තකට හැදෙන waves ඔක්කොම මේකෙදි සමානයි. ඊගාට මේ හැදෙන correction උත් එකිනෙකට සමානයි. එතකොට මේකෙදි මේකේ ෆිබ් ලෙවල්ස් ඉගෙන මේ සමානයි කියලා අපි ගත්තේ සමානයි කියන්නේ ෆිබ් ලෙවල්ස් වලදී 100 ඉගෙන 100% හරිද එතකොට මම දැන් ඩ්‍රෝයින් පැනල් එක දාගන්නම් මෙතන ට්‍රෙන්ඩ් බේස් ෆිබ් එක්ස්ටෙන්ෂන් එක අරගෙන යාලා 0 to A තිබ්බා දැන් අපි C කියන එක ට්‍රේඩ් එක ගන්නවනේ ගද්දී මෙන්න මෙහෙම දාගන්න තියාගන්න 0 to A and B දාගත්තට පස්සේ ඔයාලට ෆිබ් ලෙවල්ස් විදිහට කරගන්න පුළුවන් මෙන්න මේ ලෙවල්ස් තුන. හරිද? මේ ලෙවල්ස් තුන තමයි අපි මිනිමම් ටාගට්ස් වෙන්නේ. ඒතර අපි ට්‍රේඩ් එකක් ගද්දී මේ පැටර්න් එක කන්ෆර්ම් වෙලා වේව් B එකේ පැටර්න් එක කන්ෆර්ම් වෙලා හැරෙද්දී පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක දීලා අපි ඇතුළේ බලන්න ඕනේ පැටර්න් එක වේව් B එකේ. හරිද? බලලා පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක දෙද්දී අපේ ෆස්ට් ටාගට් එක වෙන්නේ මේක. සෙකන්ඩ් ටාගට් එක වෙන්නේ මේක. හරි සරලයි. ඊගාවට අපි බලන්නේ ඒ කියන මාකට් එක බොයිස් මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතනින් හැරිලා ආයේ කන්ටිනියු කරන්න පුළුවන් මෙන්න මේ විදිහට හරිද ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ කොහොම හරි මෙන්න මේ නෝමල් ටාගට්ස් මෙන්න මේ ටාගට්ස් වලට මාකට් එක එන්න ඕන ඒක තමයි තියරිය හරි 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 එතකොට දැන් මේ අපි බැලුවේ වේව් C එක අපි වේව් C එකේ ෆිබ් ලෙවල්ස් මේ බැලුවේ ඊගාවට අපිට බලන්න තියෙනවා E එකේ E එක බලන්නේ B to sorry C to D තිබ්බා ගෙනාවා E D ඉවරද දැන් C AB C C පටන් ගන්න තැන ඉඳලා පටන් ගන්න තැන තිබ්බ ඉවර වෙන තැන තිබ්බ අපි D වලට ගෙනාවා ෆිබ් ලෙවල් එක ඊගාට ඒකෙත් අපි ට්‍රේඩ් එකක් ගද්දී මෙන්න මේ පැටර්න් එක කන්ෆර්ම් වෙලා ඉවර වුණාට පස්සේ අපි ෆස්ට් ටාගට් එක වෙන්නේ මෙන්න මේක ට්‍රේඩ් එකක් ගත්තා ෆස්ට් ටාගට් මේක සෙකන්ඩ් ටාගට් එක මේක සෙකන්ඩ් ටාගට් එක අපි ගද්දී අපි දන්නවා මාකට් එක B සෝරි අපි ට්‍රේඩ් එක B කරලා හෝල්ඩ් කරන්න සෙකන්ඩ් ප්‍රොෆිට් එකට මාකට් එක අරන් මාකට් එක තියන් ඉන්නවනම් එතන හිට් වෙනකම් හරි ඊගාවට තියෙන්නේ අපිට බලන්න අපි ABC බැලුවා E බැලුවා G බලන්න තමයි තියෙන්නේ G බලන්නේ E එක පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙන තැනට ගෙනාවා F වලට ගෙනාවා ඊට පස්සේ
ඒකෙදිත් වෙන්නේ මේ පැටර්න් එක කන්ෆර්ම් වෙනකන් හිටියා. එතන ෆස්ට් TP එක 618. හරි. මම මේ පැටර්න් එක ගන්න ගමන් මේ කියන්නේ මේක ඇනලයිස් කරන්නත් එක්කම තමයි. හරිද? දැන් ඔයාලා මේ වෙදි පැටර්න්ස් try කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. දැන් මගේ group එකේ මට එනවා වැටෙනවා පේන්නේ නැහැ. එක පර්සන් කෙනෙක් විතරක් දානවා අර හරුණ මිස්ටර් අනුරු කියන කෙනා එච්චරයි. අ, ඊට පස්සේ තව උමනාවක් තියනට මිස්ටර් කින් කියලා නේම් එකක් තියෙන කෙනෙක් ඉන්නවා. එයාට ලොකු උමනාවක් තියෙනවා. ඊට පස්සේ එච්චරයි. හරිද? එච්චරයි. වෙන කිසිම කෙනෙක් මේක ඇනලයිස් කරන්නේ නැහැ. මේක ඇනලයිස් එකේ තමන්ගේ ඇකියුරසි එක වැඩි වෙන්නේ. ඇනලයිස් කරන්න තමයි මේක වැඩි වෙන්නේ. හරිද? එතකොට ඉබේ මේක පහළ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මාස 6ක්වත් ෆුලි. කියන්නේ මාස 6ක් ගත්තොත් දවසට පැය අඩුම 7ක්වත් මේකේ ඉන්න ඕන මේක ඇනලයිස් කරලා. හරි. එහෙම තමයි මේ ගොඩ දාගන්න නැත්තම් ඔලුවට යන්නෙම නැහැ. ගියාට ට්‍රේඩ්ස් ගන්න බෑ. ඊට පස්සේ මම ඉස්සරහට කියන්න මේ ඩිග්‍රී කතාව. ඒක නැත්තම් කිසිම දෙයක් කරන්න බෑ. මාකට් එකේ බලන ඇහැ සුපිරි ඇහැක් වෙන්න ඕන. හරි. ඒක තියුණු කර ගන්න ඕන. ඒක ඔයාලගේ වැඩ. හරි. ඕකේ. ඊගාට අපි බලන් දින්නේ වේව් I එක. I එක බලන්නේ G පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙන තැන ගෙනාව. ඊට පස්සේ H වලට ගෙනාව. ගෙනාවට පස්සේ ඒකත් වෙන්නේ ෆස්ට් ටාගට් එක මේක. ඒක බලන්න. අපි මෙතන කන්ෆර්ම් වෙනකන් හිටියා පැටර්න් එක. හරි. ඊගාවට ඊට පස්සේ කියන්න ඕන දැන් මෙහෙමයි. දැන් මෙතන දැන් මේ 618 කියලා තිබ්බට මාකට් එක මෙන්න මෙහෙම හැරිලා එන්න පුළුවන්. ඒ කියන්නේ 618 එකෙන් හැරිලා අපේ TP හිට් කළ මෙන්න මෙහෙම හැදිලා මාකට් එක ආයේ යන්න පුළුවන්. හරිද? ඒ වගේම එහෙම මේ 618 කියන එකට 1.618 කියන එකට ඇවිල්ලාම මාකට් එක මෙහෙම වේව් ඊට පස්සේ මේකේ දැන් මෙහෙම ගත්තම හරිද? මෙහෙම ගත්තම දැන් මෙන්න මෙහෙම හැදුණා කියලා හිතන්න. හැදුනම ඔයාලා ඒක බලන්නෙත් මේ විදිහටම තමයි. හරි. වේව් ඊට පස්සේ DE E කියන එක බලන්නෙත් මෙහෙම. හරිද? එතකොට මේ 618 කියන එක හරිද? මේ 618 කියන එක මේ 100 කියන ලෙවල් එකට එනවා. හරි. එතකොට මේ පැටර්න් එක සම්පූර්ණයෙන්ම මෙන්න මෙහෙම තමයි හැදෙන්නේ. හරිද? ඒවට කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහොම හැදුනත් මෙන්න මේ ලෙවල්ස් තුන අතර තමයි වේව්ස් එකිනෙක ඒ කට්ටියක වැඩ කරන්නේ. හරි. එතකොට ඊගාවට කියන්න ඕන මෙන්න මේ වේව් E කියන එක. A B C D E. E කියන එක ප්‍රයිස් එකෙන් අඩුම වේව් එක වෙන්න බෑ. ඒ කියන්නේ කුඩාම වේව් එක. ඒක බලන්නේ කොහොමද මෙහෙම. මෙහෙම මේ වේව්ස් අතරින් මේ කුඩාම එක වෙන්න බෑ වේව් E කියන එක. හරිද? විශාලම එක වෙන්න ඕනේ කියලා එකක් නැහැ. කුඩාම එක වෙන්න බෑ. හරිද? කුඩාම එක වෙන්න බෑ. ඒතර පේනවා ඉතින් මෙතන අනු කුඩාම එක මෙන්න මේ ෆස්ට් කියන වේව් එක. ඊට පස්සේ ලොකු මේක ඊට පස්සේ ලොකු එක මේක ඊට පස්සේ ලොකු එක මේක ඊට පස්සේ ලොකු එක මේක. හරිද? මෙන්න මේ වේව් E කියන එක A B C D E කියන එක කුඩාම වේව් එක වෙන්න බෑ ප්‍රයිස් එක. හරි. ඊගාට හොරිසොන්ටල් වලදී ඕවර්ලැප් කියන එක අනිවාර්යයි. මේ වේව් කියන වේව් මේ සොරි වේව් E එක හරිද? වේව් E එක ප්‍රයිස් එකෙන් අඩුම එක්කෙනා වෙන්න බෑ. ඒක හොරිසොන්ටල් වලදී අනිවාර්ය වෙන්න ඕන. ඊගාවට හැබැයි රනින් වලදී සොරි මට පැටලුණා. වේව් E කියන මේ දෙක පොයින්ට් එකක්. හරිද? වේව් E කියන එක ප්‍රයිස් එකෙන් අඩුම එක්කෙනා වෙන්න බෑ. ඒක පොදුයි රනින් වලටත් හොරිසොන්ටල් වලට. ඊගාවට හොරිසොන්ටල් වලදී අනිවාර්යෙන් ඕවර්ලැප් වෙන්න ඕන. රනින් වලදී අනිවාර්ය නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඊගාවට පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක ගැන කතා කරොත් පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක ගැන කතා කරොත් පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක ගැන කතා කරොත් අර අපි කලින් කතා ඩයමෙට්‍රික් එකේ පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක ඒ කියන්නේ මෙන්න මේ ලාස්ට් වේව් එකට ගියපු සමාන ටයිම් එකක් හෝ අඩු කාලයකින් මාකට් එක එන්න ඕන පල්ලෙහාට
එහෙම මෙන්න මෙහෙම හැදුනොත් මේ ටයිම් එකට වඩා අරගෙන මෙහෙම මාකට් එක වෙන පැටර්න් එකක් හැදෙන්න ගත්තොත් මේ පැටර්න් එකට අන්තිම වේව් එකේ ටයිම් එක බ්‍රේක් කරලා මෙතන එක්ස් වේව් එකක් හදලා ආයෙ මාකට් එක උඩට කන්ටිනියු කරන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔක තමයි කියන්න ඕන වෙලා තිබ්බේ. හරි. එතකොට මේකෙදි ඇඩ්ජසන්ට් වේව් සහ මිරර් වේව්ස් නැහැ. හරිද? ඒක මතක තියාගන්න අනිවාර්යෙන් ඇඩ්ජසන්ට් වේව් සහ මිරර් වේව්ස් නැහැ. මට මතකයි මම මුලදී කිව්වද කොහෙද? ඇඩ්ජසන්ට් සහ වේව් සහ සෝරි මට අමතක වුණා ඇඩ්ජසන්ට් සහ මිරර් වේව්ස් නැහැ. එතකොට මේකෙන් අපි පැටර්න්ස් වල ට්‍රේඩ්ස් ගන්න මේ මං කියපු ආකාරයට මං හිතනවා මං කියපු දේ තේරෙන්නේ නැති කියලා. එතකොට අපි දැන් තමස් හරිම සතුටුයි මොකද අපි පැටර්න්ස් ගැන කතා කරලා ඉවරයි අපේ කෝස් එකේ fully patterns complete. අපිට දැන් කතා කරන්න තියෙන්නේ combination. එතකොට මේක කතා කරාට පස්සේ අපේ කෝස් එක fully complete. හරිද? සම්පූර්ණයෙන්ම complete. එතකොට අපි දැන් combination patterns start කරලම වීඩියෝ එක end කරමු. එතකොට combination patterns වල අපිට combination pattern එකක් කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. pattern එකක් හෝ standard pattern දෙකක් හෝ තුනක් x wave එකකින් හෝ දෙකකින් connect වෙලා තමයි මේ combination එකක් හැදෙන්නේ. කියන්නේ සරලම කතාව එහෙම මෙතන standard pattern එකක් කියලා හිතන්න. තවත් standard pattern එකක් මෙහෙම තියෙනවා කියලා හිතන්න. මේ දෙක correct වෙන්නේ x wave එකකින්. හරිද? මේ දෙක correct වෙන්නේ x wave මේ pattern දෙකක් තියෙද්දි. ඊට පස්සේ මෙතන තියෙන double combination සහ triple combination කියලා කොටස් දෙකක්. එතකොට double combination එකදී වෙන්නේ මේක. ඊට පස්සේ triple combination එකදී වෙන්නේ මෙතන standard pattern එකක් තියෙනවා. ඒක connect වෙනවා තව pattern එකත් එක්ක. ඒ ආයෙ connect වෙනවා තව pattern එකක් එක්ක. එතකොට මේකට කියන්නේ triple combination කියලා. හරිද? එතකොට ඕක තමයි double combination සහ triple combination අතර වෙනස. triple combination එකේදී x wave දෙකක් තියෙනවා. double combination එක x wave එකයි. එතකොට මේක x wave හැදෙන්නේ කොහොමද කියලා දැන් ඔයගොල්ලෝට යන්න ඕනේ. x wave හැදෙන්නේ ඒ අදාළ pattern එකේ post pattern movement එක break වුණාම. හරිද? හැබැයි post pattern movement එක combination වල හැදෙන්න බෑ triangle වල post pattern movement එක break වුණාම. ඒ කියන්නේ triangle වල හදිස්සියවත් post pattern movement එක fail වුණොත් කිසිම combination එකක් හැදෙන්න බෑ triangle එක. triangle එකක combination එකක් හැදෙනවා නම් අනිවාර්යෙන් එයා post pattern movement එක complete කරලම ඉන්න ඕන. එතකොට ඒක තමයි ඔළුව උඩින්ම තියාගන්න. combination triangle එක combination එකක් වෙනවනම් අනිවාර්යෙන් post pattern movement එක pass වෙලා තියෙන්න ඕන. ඊගාවට x wave අපිට වර්ග දෙකක් කතා කරන්න තියෙනවා small x සහ large x කියලා. එතකොට ස්ටෑන්ඩඩ් පැටර්න් එකතු කරන්නේ මෙන්න මේ waves වලින්. ඒ කියන්නේ x wave වලින්. එතකොට මේ කොටස් දෙකයි small x wave and large x wave. එතකොට small x wave වල වෙන්නේ එකතු වෙන ස්ටෑන්ඩඩ් පැටර්න් දෙකක් හෝ තුනක් x එකට වඩා විශාලයි. ඒ කියන්නේ x wave එක පොඩි ස්ටෑන්ඩඩ් පැටර්න් වලට වඩා. හරිද? එනවා අඳින්න. දැන් හිතන්න ඔන්න මෙහෙම zigzag එකක් හැදිලා තියෙනවා. sorry. හරි හිතන්න මෙහෙම ෆ්ලැට් එකක් හැදිලා තියෙනවා කියලා. ෆ්ලැට් එකේ හරිද ෆ්ලැට් එකේ post pattern movement එක fail. එතකොට මෙහෙම x එකක් හදනවා. මොකක් හරි හිතන්න හරි neutral triangle extracted triangle එකක් හැදුණා කියලා හිතන්න. එහෙම හැදුනම මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා ඔහොම ආයේ දන්න ABC
මෙහෙම ආයි ෆ්ලැට් එකක් හැදුවා කියලා. හරි. එතකොට මේක x wave එක වෙන්නේ මේක. මේවා ඩබල් කම්බිනේෂන් එකක් අදින්නේ කියන්නේ එක x wave එකක් තියෙන එකක්. හරි. එතකොට මේ x wave එක අනිවාර්යෙන් මේ අනිත් පැටර්න් වලට මෙන්න මේ large pattern එකට වඩා සහ large patterns දෙකට වඩා කුඩයි. මෙතන. එතකොට මේක අපිට සාමාන්‍යයෙන් අර බලන්න පුළුවන් Fibonacci retracement එකේ 0 to තිබ්බා ෆස්ට් පැටර්න් එකේ 0 එකේ ඉඳලා එන්ඩ් වෙන තැනට තිබ්බට පස්සේ x wave එක මෙන්න මේ 618 කියන එකට යටින් 0.618 කියන එකට යටින් බ්‍රේක් වුණොත් අපිට ඒක ස්මෝල් x wave එකක් තමයි ගන්නෙ. ඒතර මේක අපි බලන්නේ large x wave small x wave එක මෙහෙම තමයි බලන්නේ. ඊගොල්ලෝ දැන් මම කතා කරේ මේ ඩබල් කම්බිනේෂන් එකනේ. දැන් හිතන්න මේක ආයේ මෙහෙම ඇවිල්ලා ආයේ මෙතන මොකක් හරි ඔන්න ආයේ පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක බ්‍රේක් කරලා පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක ෆේල් වෙලා ට්‍රයැන්ගල් එක හදුවා කියලා දැන් ආයේ A B C D E හරි මේකත් x wave එකක් වෙනවා හරිද? ඒතර මේ පැටර්න් එක හිතන්න හරි මේ පැටර්න් එක කොහොම ගිහිල්ලා A B C D E මේ පැටර්න් එකත් අනිවාර්යෙන් ස්මෝල් x එකක් වෙලා තියෙන්න ඕන. දැන් මෙන්න මේක large දැන් හිතන්න මේක ස්මෝල් x එකක් වෙලා මේක large x එකක් වුණොත්, ඒ කියන්නේ මේ විශාල x එකක් වුණොත් එහෙම වෙන්න බෑ. දෙකම ස්මෝල් නම් ස්මෝල්, දෙකම large නම් large. හරිද? එක මතක තියාගන්න. එතකොට මේක බලන්නේ ස්මෝල් ද large අර අපිට බලා ගන්න පුළුවන් එකක් තියෙන Fibonacci level එකේ මම දන්නවද? 0 to a pattern එකේ end එක මෙතන end එක තිබ්බා. x එක මෙන්න මේකට යටින් එන්න උනොත් අනිවාර්යෙන් මේක ස්මෝල් x wave එකක්. හරිද? එතකොට දැන් අන්තිමට මේ පැටර්න් එක අප් වෙන්න ඕන. හරි. ඔන්න ඕක තමයි ස්මෝල් x වල ට්‍රිපල් කම්බිනේෂන් සහ ඩබල් කම්බිනේෂන් අතර වෙනස. එතකොට මේ දැන් මෙන්න මේ ස්මෝල් x wave එකක් වුණාම අනිවාර්යෙන් මෙන්න මේ ලෙවල් එකට යටින් මාකට් එක ඇවිල්ලා බ්‍රේක් වෙලා තියෙන්න ඕන. ඊගාවට මේ කලින් පැටර්න් එකේ දැන් මෙතන ABC මෙතන ABC නේ. මේ කලින් පැටර්න් එකේ පොඩිම වේව් එකට වඩා ලොකු වෙලා තියෙන්න ඕන x wave එක. හරිද? හරිද? මේ පොඩි දැන් මෙතන එහෙම වෙලා නැහැ. මෙතන මම ඇඳපු එකනේ. ඒතර මෙතන එහෙම වෙලා නැහැ. මෙතන අනිවාර්යෙන් දැන් හිතන්න මෙතන අඩුම වේව් එක දැන් වේව් B එක මෙන්න මෙහෙම ආවා කියලා. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම C වුණා කියලා. දැන් මෙතන මෙන්න මේ පැටර්න් එක මේකට ගියපු මෙන්න මේ දුර කාලය සහ ප්‍රයිස් එක අනිවාර්යෙන් මෙන්න මේකෙන් බ්‍රේක් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රීවියස් පැටර්න් එකේ අඩුම වේව් එකට ගියපු කාලයට සමාන හෝ වැඩි කාලයක් අරගෙන මේ x n වෙන්න ඕන. ඒක තමයි මේ කියන්නේ. ඒතකොට මේ x ටත් ඒකම තමයි පොදු. ඒ කියන්නේ මෙන්න මේ පැටර්න් එකේ අඩුම වේව් එකට වඩා වැඩි ටයිම් එකක් අරන් තියෙන්න ඕන. ටයිම් එක සහ ප්‍රයිස් එක රොන්න වැඩි තමයි කියන්න ඕන. දැන් හිතන්න සාමාන්‍යයෙන් දැන් ඔයාලගේ දැන් ඔන්න මෙන්න මේ වේව් එක හිතන්න මේ වේව් දැන් වේව්ස් B මෙහෙම ඇවිල්ලා දැන් මෙහෙම ඇවිල්ලා පල්ලෙහාට ගිහලා තියෙන්නේ. එතකොට ඔයාලා දැන් මෙතන අඩුම වේව් එක මේක කියලා හිතන්න. අරගෙන මෙන්න මෙහෙම තිබ්බම දැන් ඔයාලට පේනවා දැන් මේ 618 වලට වඩා වැඩියෙන් ගිහිල්ලා තියෙන්නේ. හරිද? හරිද? එතකොට වැඩි වුණාම දැන් මං කිව්වා 618 කියන එක බ්‍රේක් කරන්න බෑ. වැඩි වුණාම මෙන්න මේ ලෙවල් එක රීටෙස්ට් කරලා ගියාට ගිහිල්ලා ඩවුන් වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිවාර්යයෙන් මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරලා මේක රීටෙස්ට් කරන්න ඕන මෙන්න මේ ලෙවල් එක. හරිද? එතකොට රීටෙස්ට් කරාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. අඩුම ටයිම් එක තියෙන්නේ මොකේද? අඩුම වේව් එක කම්ප්ලීට්ද? එතකොට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒක මතක තියාගන්න.
ඒතකොට ඒ සීන් එකම තමයි මෙතෙන්ටත් එන්නේ. හරිද? මෙතෙන්ටත් එන්නේ ඒකම. හරි. එතකොට ඔය ඩබල් කම්බිනේෂන් සහ ට්‍රිපල් කම්බිනේෂන් කියන එක දැන් තේරෙන්නේ නැති කියලා හිතනවා. හරි. එතකොට මම අර කලින් කිව්වා වගේ අඩුම වේව් එකක් ගිහුව x එකට ප්‍රීවියස් පැටර්න් එකේ ටයිම් එක හෝ හරිද ටයිම් එක හෝ ප්‍රයිස් එක ගියපු අඩුම වේව් එකට වඩා සමාන හෝ වැඩි වෙන්න ඕන 618 රීටෙස් කරොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? හරි. එතකොට වේව් x එකේ මයින් මැක්සිමම් ටයිම් එක දැන් x වේව් එක මේකනේ. දැන් x වේව් එක මේකනේ. දැන් x වේව් එකේ මැක්සිමම් ටයිම් එක වෙන්නේ ප්‍රීවියස් පැටර්න් එකේ ෆුල් ටයිම් එක. ඒ කියන්නේ මෙන්න මේක. හරිද? මෙන්න මේක. ඒතර මෙන්න මෙහෙම හිතන්න දැන් මෙන්න මෙහෙම හැදිලා දැන් තාම x වේව් එක හැදෙනවා කියලා. එතකොට මේක රෝන්. මේක ඉන්වැලිඩ් කවුන්ට් එක. හරිද? ඒක මේකටත් පොදුයි. හරිද? ඒ කියන්නේ මේකේ ප්‍රීවියස් පැටර්න් එකේ මෙන්න මේ පැටර්න් එකේ ප්‍රීවියස් පැටර්න් එකේ ටයිම් එක තමයි x වේව් එකේ ෆුල් ටයිම් එක. හරි. එතකොට අපි මෙහෙම ඉතින් ලාර්ජ් x වේව් තුත් කතා කරමු. හරි නෑ ඕනෑ වීඩියෝ දික්කුණා වැඩි. අපි එන ලබන සතියේ වීඩියෝ එකකින් බොහෝ දුරට කෝස් එක ඉවර වේවිද? ද මම උඩරම try එකක් දෙන්න. ලබන වීඩියෝ එකෙන් ඉවර වුණොත් දැන් හොඳයි මට නිදහස්. හරිද? දැන් වීඩියෝස් බර ගාණක් කරා. වීඩියෝ මේ 20 වෙනි එකද කොහෙද මේ දාන. හරිද? පැය දැන් විනාඩි එක වීඩියෝකට කොහොමද විනාඩි ඇවරේජ්ලි විනාඩි 30ක් වගේ සෙට් වෙන්න තියෙනවා. එතකොට පැය 10ක වගේ එකක් සම්පූර්ණයෙන් මම තියරිම කවර් කරලා තියෙනවා. තියරිම පැය 10ක් තියරිම. කිසිම ඇනලයිස් එකක් නැතුව තියරිම පැය 10ක්. හරිද? සෙල්ලම් වැඩක් නෙමෙයි මේක මේ තියරියක් මේක තියෙන්නේ. එතකොට ඒ මිනිස්සෙගේ උදේ හොඳට ඉගෙන ගන්න ඕන ග්ලීන් නීලි කියන පුද්ගලයා. එතකොට හවුය කොහොම හරි ඔයාලා මේක කොහොම හරි කොට දාගන්න. හරිද? ඒක ඔබට තේරෙනවා නම් ඔබට මේක ඔලුවට එනවා කියලා මේ ඔලුවට දාගන්න. හරිද? මාස අවුරුදු ගාණක් මේ තියරි ඉගෙනගෙන ඒත් තේරෙන්නේ නැත්තම් මේකෙන් අයින් වෙලා වෙන කන්සෙප්ට් එකක් බලන්න. හරි? සරලම කතාවේ මොකද ලෝකේ ඉන්න හැම මිනිස්සෙම එකම මොලයක් නැහැනේ. සමහර විට ඊගාවට හැදෙන ස්ට්‍රැටජි එක මේක අතහැරලා යන ස්ට්‍රැටජි එක හරිද මේක අතහැරලා ගිහිල්ලා වෙන හොඳ ස්ට්‍රැටජි එකක් බලලා ඒක මාස්ටර් කරොත් මීට වඩා මේකෙන් හම්බ කරන්න පුළුවන් සරලම කතාව. හරිද? දැන් උඹට සෙට් වෙන එකක් ඔබ හොයා ගන්න ඕනේ. ඒක තමයි සරලම කතාව. සෝ ඉස්සරහට අපි මොකක්ද කරන්න දැන් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් යනවා නම් එතකොට හරි ඔය ටික තමයි කියන්නලා තිබ්බේ channel එක join වෙලා නැත්නම් join වෙන්න දැන් මගේ අපි මං හදලා තියෙනවා වෙනම group එකක් analyze කරලා දාන්න ඊට පස්සේ අපේ main channel එකක් තියෙන එකට join වෙන්න ඔය join වෙලා updates එහෙම ලබා ගන්න එහෙනම් හැමෝම ජය වේවා